අද මාතෘකාව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වගේම අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරන්ගේ සේවා කාලයේ දිගුව ගැන. දැන් මේකට නොඑක ආකාරයේ රැස්වීම් තියලා තියෙනවා, සම්මන්ත්‍රණ තියලා තියෙනවා, ලියලා තියෙනවා, විරුද්ධතාවය පළ කරලා තියෙනවා, කතා කියලා තියෙනවා. නමුත් මම යන්නේ මේ පොඩි ඌණ පූර්ණයක් කරන්න මේ කාරණේ සම්බන්ධයෙන්. මොකද රජයෙන් තියෙනවා එක්තරා විදියක ඒගොල්ලන්ගේ මේ කරන්න යන කාරණේ සාධාරණීයකරණය පිළිබඳව ඒගොල්ලන්ගේ කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි දැන් වර්ක් ලෝඩ් එක. මේ තියෙන වැඩ ප්‍රමාණය වැඩිකම නිසා මේ තියෙන සුප්‍රීම උසාවිය සහ කොට අපීල් වල තියෙන වැඩවලට විනිශ්චයකාරවරුන්ගේ සේවා දික් කරන්න ඕනේ. ඒකට ඒගොල්ලන්ගේ කාලය දික් කරොත් හොඳයි කියන එක ආණ්ඩුවෙන් කියනවා. එක ඒ වැඩ ඉවර කරන්න. එක. දෙක මේ අවුරුදු 55 මේ 65 එහෙම වුණාම තමයි පරිණත වෙන්නේ කියන එක. ඒ පරිණත භාවය එහෙම වුණාම ඒක හොඳයි කියලා. මම ඒක පිළිගන්නවා. ඒක නෑ ඇත්ත කතාව. අවුත් මම ඒකකින් අදහස් කරන්න බෑ මේගොල්ල මේ විනිශ්චයකාරවරුන්ගේ ජජ්මන්ට්ස් එහෙම නැත්නම් ඒගොල්ලන් දෙන තීන්දුව తీරන හරි හැම එකම අර පල්ලෙහා උසාවි වල ඒගොල්ලෝ නෑ පරිණත නැති ඒගොල්ලෝ ඉන්නවා තරුණ. ඒ එහෙම කතාවක් නෙමෙයි එතන කියන්නේ. හරි ඒක අමතක කළා දාන්න. හරි අනිත් එක තමයි ලෝකයේ වෙන රටවල වෙන මෙහෙමයි. ඇමරිකාවේ ජීවිතාන්තයෙන් දක්වා පුළුවන් සේවය කරන්න නිෂ්කාරවරයෙකුට එංගලන්තයේ අවුරුදු 75යි. ඒ නිසා මේ අනිත් රටවල තියෙන එක හැටියට අපිට මේක පොඩ්ඩක් 62ක් එහාට කරන එක කමක් නෑ වගේ. හරි? නමුත් අපි ඉන්දියාව ගමු. ඉන්දියාව කියලා කියන්නේ අපි නීති මේ නිගමන ඉන්දියාවේ ජජ්මන්ට්ස් ඉන්දියාවේ පොත්පත් නීති පොත්පත් එහෙම පරිහරණය කරන රටක් අපි ලංකාව. නමුත් ඒ කියන්නේ ඉන්දියාව ආදර්ශයට ගනිමින් අපි කටයුතු කරන්නේ නීති අංශයෙන්. එතකොට ඉන්දියාවේ මොකද තත්ත්වය? ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නිෂ්කාරවරයෙක්ගේ සේවා කාලය අවුරුදු 65න් අවසන් වෙනවා ඔහුගේ. හරි? එතකොට අපි 65 ඉඳලා අපි 67 කරනවා. අපි අර අල්ලපු රට ගැන කතා කරනද වෙන රටවල් ගැන කතා කරලා ඉවර වෙලා. දැන් අපි මොකද මේගොල්ලෝ පටන් ගන්නකොට විනිශ්චයකාරවරු පටන් ගන්නකොටම දන්න දැන් මහේස්ත්‍රාත් සහ ඊළඟ ට්‍රයිබියුනල් අයට 60යි. හයිකෝට් ඩිස්ට්‍රික් කෝට් වලට 60යි. හයිකෝට් ජජස්ලාට 61යි. අභ්‍යාචනාධිකරණය කොට අපීල් වලට 63යි. ශ්‍රේෂ්ඨාධිකරණයට සුප්‍රීම කෝට්ටට 65යි. පටන් ගන්නකොටම දන්නවා මේ කාලේදී අපි විශ්‍රාම යන්න ඕනේ කියන කරුණ. හරි? දැන් සමහරව මුලින් ඉඳලම පටන් ගන්නනේ මහේස්ත්‍රාත් වෙලා ඉඳලා උඩට ගිය අයත් ඉන්නවනේ සුප්‍රීම කෝට් එක දක්වා ගිය විනිශ්චයකාර වරයෙක් ඉන්නවා මම දන්නවා. එතකොට ඒ වගේ මැඩින් ඒජිස් ඩිපාර්ට්මන්ට් එකකින් එන කට්ටියත් ඉන්නවනේ මැදදී හයි කෝට් එකට ඇවිල්ලා ඊට පස්සේ සුප්‍රීම කෝට් එකට ඇවිල්ලා ඒක වෙනවනේ දැන් කොහෙන්වත් නැතුව නෙමෙයි බායකේ ඉන්න කෙනෙක් විනිශ්චයකාර ධූරයක කාර්ය කර්තව්‍ය නොකරපු කෙනෙක් වුණත් අග්නිනිෂ්කාර ධූරයට පත් කරන්න පුළුවන් නේ. ජයජවන්ත මහත්තයා නිවිල් සමරකෝන් මහත්මයාව පත් කරේ එහෙමනේ අග්නිනිෂ්කාර ධූරයට. ඔහුගේ වැඩ කටයුතු කරන හිටපු ඔහුගේ මිත්‍රයා පත් කරා. ඉතින් ඒක තමයි කාරණය. නමුත් මේ වර්ක් ලෝඩ් එක ගැන කතා කරනවා නම් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරපාඩු 4ක් තියෙනවා. 4ක් වේකන්සිස් තියෙනවා පුරවන්න. කොරව ඇපීල් එකේ අභ්‍යාචනාධිකරණයේ 4ක් තියෙනවා පුරවන්න. එතකොට 8ක් විනිශ්චයකාරවරු 8ක් මේ වෙලාවේ ඕන වෙලා ඉඳද්දී ඉන්න අයගේ සේවා කාලය අවුරුදු 2කට වැඩි කරනවා කියන එකේ ලොජික් එක මොකක්ද කියන එක. ඇත්තටම මේක කාටද අවශ්‍ය වෙන්නේ? කොහෙන්ද මේක මේ යෝජනාව ආවේ? දැන් මෙහෙම එන්නේ ඇයි කියන එක අපි විග්‍රහ කරලා බලන්න ඕනේ හිත ඇතුළෙන්ම. හරි? අපි දන්නවා සමහරු දන්නවා මේකට මොකද්ද යට තියෙන කාරණේ මොකද්ද කියන එක. හරි? අපි බලමු මේක. හරි? දැන් නඩු ගොඩ ගැහෙන එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඒක මේ විශේෂකාරුණු අඩුවකටත් වඩා සමහර නීතිඥයන්ගේ තියෙන ප්‍රශ්න නිසා. ඔවුන්ගේ ඩයරි එකේ තියෙන ප්‍රශ්න නිසා ඒක වෙන්න පුළුවන්. හරි? ඔවුන්ගේ ඩයරි එක මේ උසාවි ඉන්නවා, අර උසාවි ඉන්නවා, මේකෙන් භාගයක් කරනවා, එකට යනවා, මෙහෙම යනවා. එහෙම ඉන්නවනේ ගොඩක්. එහෙම අය ඉන්නවා. දක්ෂතාවය මම ඒකට විරුද්ධව කතා කරනවා. ඒක නිසා නඩු ගොඩ ගැහෙන එකක් වෙන්න පුළුවන්. ඒක. අනිත් එක සාක්ෂිකාරුවන් එහෙට මෙහෙට වෙන එක. පොලිසියේ තියෙන අඩුපාඩු නිසා වෙන දෙක. ඉතින් එහෙන් බැලුවාම මේ
නඩු ප්‍රමාද වීම එක්තරා අංශයක විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. හරි? අපි ඒක පැත්තකට තියමු. සමහර නීතිඥවරුන්ගේ කටයුතු බැලුවම ඔවුන් කොච්චර බිස්නස් කියලා බලනවා සමහර නඩු ජීවිතාන්තය දක්වා ඇහුවත් ඉවර වෙන්නේ නැත් තත්ත්වයකනේ තියෙන්නේ. එහෙම තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. හරි ඒක පැත්තට තියමුකෝ. මේක ඉවර කර ගැනීම මේ යෝජනාව ගෙනල්ලා සම්මත කරගෙන මේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කාර්ය කරන්න රජයට ඉක්මනින්ම අවශ්‍යතාවය තියෙනවා. ඒ අවශ්‍යතාවයට ඇත්තට මෙන්න මේ ප්‍රොසීඩියර් එකක් තියෙනවානේ ඒකට. දැන් අවශ්‍යතාවයට කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරන්න ඕනේ. ව්‍යවස්ථාවට අදාළ ව්‍යවස්ථා ක්‍රමවේදයට ඉන ඇමතිවරයා ඒ කැබිනට් පේපර් එක ඉදිරිපත් කළා. ඒකට කමිටි එකක් අපොයින්ට් කළා. හරි ඊට පස්සේ කන්සෙප්ට් පේපර් එකක් එනවා. කන්සෙප්ට් පේපර් එක කියලා කියන්නේ ඒකේ ඇමෙන්ඩ්මන්ට්ස් අරාමයාව මොන විදිහටද මේක බලන්න ඕනි කියන එක මේකේ වෙනස්කම් තියෙනවද වෙනස්කම් කරන්න ඕනද මේක නීත්‍යානුකූලද කියලා කන්සෙප්ට් පේපර් එකක් හදනවා. ඊට පස්සේ ඒකේ යවනවා මේ ලීගල් ඩ්‍රාෆ්ට්මන් හරි නීති කෙටුම්පත් අංශයට ගිහිල්ලා එතන පොඩක් ගසලා බසලා ඒක හරි නීති වචන එහෙම ඇතුල් කරලා අවශ්‍ය දේවල් කරලා ඉවරලා ඒක යවනවා නීතිපති දෙපාර්තමේන්තුවට. ඒක නීතිපති මේක බලනවා මේක ව්‍යවස්ථානුකූලව කරන්න හදන සංශෝධනයක්ද කියලා. මේ ඇමෙන්ඩ්මන්ට් එක ව්‍යවස්ථාවට අනුකූලද කියන එක. ඒක ඇටර්නි ජෙනරල් බලනවා. බලලා ඉවරලා ඔව් මේක යවනවා නැවතත් අමාත්‍යාංශයට. මේක දැන් අමාත්‍යාංශයට ඇදලා පස්සේ මේක ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් වුණාම මම දවස් 14ක් දෙනවා මහජනතාවට තමන්ගේ අදහස් උදහස් දක්වන්න මේකට. කැමැත්ත අකමැත්ත තමන්ගේ විරුද්ධතාවය පළ කරන්න දවස් 14ක කාලයක් දෙන එක සටහන් කරන්න පුළුවන්. ඒ හැමදේම වුණාට පස්සේ මේ කෙටුම්පත සුප්‍රීම කෝට් එකට යවනවා මේකේ හරි වැරදි බලන්න. අර විරෝධතා එක්ක දෙපැත්තම බලන්න ඒගොල්ලෝ යවනවා සුප්‍රීම කෝට් එකට. මේ සුප්‍රීම කෝට් එකට යවන්නේ මොකද්ද? මේ ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේම ඉන්න විනිශ්චයකාරවරුන්ගේ සේවාව දිගු කර ගැනීමේ යෝජනාව තමයි කෙටුම්පත් තමයි යවන්නේ. උකට අර අපේ තියෙනවනේ පරණ කියමනක් හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. දැන් ඔය වැඩේ ඒක වගේ පේන්නේ. මම කියන්නේ ඒක වෙන විදිහට ආදේශ කරන්නේ මම මේ කියන්නේ ඒක අපි පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව තමයි මම මේ පාවිච්චි කරන්නේ. හරි? ඉතින් ඒක එහෙම වුණාම ඒ කියන්නේ වගකිය යුතු කෙනාගෙන්ම මේක අහනකොට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. ඇත්තට මේක හරිද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් උතෙන්දි හොඳ දෙයක් කියලා තියෙනවා හිටපු නීතිපති ඒ වගේම අග්‍රේනිෂ්කාරතුමා නිෂ්කාර ධූරේදරු සරත් එන්සිල්වා මහත්තයා. එතුමා කියලා තියෙනවා හරි මෙහෙම එකක් ආවොත් අවුරුදු 67 නම් 64 දෙක දික් කරනවා හරි ප්‍රශ්නයක් නෑ. නමුත් මම පත් වෙලා ඉන්නේ 65න් විශ්‍රාම යන්න. ඒ මම 65න් එක දවසක්වත් වැඩිපුර මේ තනතුරේ ඉන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒක තමයි කරන්න ඕනේ. මේක වැඩි කරන්න. මේ වැඩි කරන එකට ප්‍රශ්නයක් නෑ. මේ දේශපාලන වශයෙන් මොකක් හරි දෙයක් නිසානේ මේක වැඩි කිරීමේ මේ අභිලාෂයක් තියෙන්නේ මේ වෙලාවේ. කමක් නෑ වැඩි කරන්න. වැඩි කරන එක හොඳයි. නමුත් මේ වැඩි කරන ක්‍රමවේදයේ තියෙන වැරද්ද තමයි මේ ඉන්න අයට මේක දික් කර ගැනීමේ තියෙන පහසුකම. ඒ වගේම ඒ දික් කර ගැනීමට තියෙන ඉඩ ප්‍රස්තාව. ඒකයි නැති වෙන්න ඕනේ. දැන් කළා ඉස්සරහට එන ඒගොල්ලන්ට කමක් නැහැ. ඉස්සරහට එන ඒගොල්ලන්ට අවුරුදු 67 තියන්න. 65 67 තියන්න ප්‍රශ්නයක් නැහැ. දැන් ඔතෙන්දි මෙතෙන්දි තව එකක් මතුවෙනවා. දැන් එතකොට මේක විශ්වකාරුන් විතරද අදාළ වෙන්නේ? වැඩගොඩ වෙච්ච රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් ඒ වගේම විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් අනිත් හැම රාජ්‍ය සේවකයන්ටම මේක අදාළ වෙනවනේ. ඇයි ඒක එතකොට ඒ විදිහට හිතන්න බැරි? මේක කොටසකට විතරක් ඒක 10කට 20කට විතරක් දෙන්න විදියක් නැහැ නේ. සුප්‍රීම කෝට් එකේ 17 දෙනෙක් කියනවා. 17 දෙනාට මේක අදාළ වෙනවා. මම දැන් ඇපිල් කෝට් එකේ 20ක් ඉන්නවා මම හිතන්නේ. මේ 20ටම මේක අදාළ වෙනවා. එතකොට මේ 20යි 17යි 37 විතරද මේකට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලෝ විතරද මේකට භාජනය කරන්න ඕනේ. ඒක අපි කල්පනා කරන්න තියෙනවා පැහැදිලි. ඉතින් මේක දෙපැත්තටම කල්පනා කරන්න ඕන කාරණයක්. දැන් ඔය නීතියේ තියෙනවා නීමෝ යුඩෙක්ස් ඉන් කවුසා සුවා කියලා. ඒ කියන්නේ තමන්ගේ නඩුව තමන් අසා නොගත යුතුය. තමන්ගේ නඩුව තමන්ට අහන්න බෑ. දැන් මේ සුප්‍රීම කෝට් එකට මේ දාලා මේක නඩුවක් නෙමෙයි. මේක නඩුවක් හැටියට සලකන්න පුළුවන් දෙයක් කියලා හිතලා තමයි මේ කියන්නේ. තමන්ගේ දේ තමන්ට අහගන්න බෑ.
මේ සුප්‍රීම කෝර්ටේ කරන්න යන්නේ ඒක. ඒ වගේම තියෙනවා අවුඩිය අල්ටාරෙන් පාණ්ඩෙම. කියන්නේ දෙපක්ෂයටම කන් දිය යුතුයි කියන එක. හරි? එතකොට මේ දෙපක්ෂයට කන් දෙන්න නම් තමන් මේකේ පක්ෂයක් වෙන්න බෑනේ. පක්ෂ දෙක තමන් ඉස්සරහා ඉන්න ඕනේ දෙපැත්ත. තමන් නෙමෙයි ඒකේ. තමනුත් ඒකේ පක්ෂයක් වුණාම එතකොට එතෙන්දී යුක්ති ධර්මය ජස්ටිස් හරියට සර්ව් වෙනවද කියන ප්‍රශ්නයක් ඇති වෙනවනේ. දැන් මේක සුප්‍රීම කෝර්ටේට ගියාට පස්සේ ඒගොල්ලෝ තීරණය කරන්න පුළුවන් මේක පාර්ලිමේන්තුවේ 2/3 මොකද ව්‍යවස්ථා සංශෝධනයක්නේ 2/3 වැඩි ඡන්දකින් සම්මත කරගත යුතුද හැකිද? එහෙම නැත්නම් ජනමත විචාරණයකද යනවද කියන එක. දැන් ජනමත විචාරණයකට ගියොත් එහෙම ආණ්ඩුව බලාපොරොත්තු වෙන උතන තියෙනවා කතන්දර. මම දන්නේ මේක ඇත්තද බෝල්ද කියලා. එක විනිශ්චයකාරවරයෙක් ඉන්නවා ආණ්ඩුවට අවශ්‍ය ඔහු මේ අවුරුද්දේ විශ්‍රාම යනවා. ඊට ඉස්සෙල්ලා මේක මේ ඇමෙන්ඩ්මන්ට් එක කරගන්න ඕනේ කියන එක. හරි? ඉතින් එහෙමනම් ඇත්තටම මේක මේ ජනමත විචාරණයට ගිහිල්ලා මේ මාස 4-5න් කරන්න පුළුවන් වැඩක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා කලබලයට. what is this indecent hurry? මොකද්ද මේ හරියක මේ ඉන්ඩීසන් හරියක මොකද්ද මේ කියන එක. හරි? එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔය අහලා තියෙන උසාවිය අහපු දෙයක් තමයි මම මේ කිව්වේ. ඉතින් මේ ගැන කතා කරන්න පහුගිය දවස්වල ලොකු සාකච්ඡාවල් තිබුණා. එක සාකච්ඡාවක් තමයි ඒකට සහභාගී වෙලා හිටියා ශ්‍රී ලංකා නීති ශ්‍රේෂ්ඨයේ දැවැන්තයෝ ගණනාව. ඒ වගේම සාමාන්‍ය ලංකාවේ පිළිගන්න හොඳ විද්වතුන් කීප දෙනෙකුත් ඇවිල්ලා හිටියා. කතා කරේ හැමදෙනෙම කතා කරේ මේ යෝජනාවට විරුද්ධව. හරි? දැන් එතෙන්දි හිටියා ජනාධිපති නීතිඥ සංගමයේ හිටපු සභාපති අනුර මැද්දගොඩ, ශ්‍රීනාත් පෙරේරා, ඒ වගේම ටීඑම් සුමන්ත්‍රිරන්, මම හිතන්නේ එම්.ඒ. සුමන්ත්‍රිරන්, ඒ වගේම ජෙෆ් අලගරත්න මේ ජනාධිපති නීතිඥවරු, ඒ වගේම මහාචාර්ය සවිත්‍රි ගුණසේකර, දීපිකා උඩුගම, ආචාර්ය දීපිකා උඩුගම ඒගොල්ලෝ කතා කරා මේ සම්බන්ධයෙන්. එතකොට මේ කොමන්වෙල්ත් ඇසෝසියේෂන් එකේ ලෝයර්ස් ඒකේ සභාපතිතුමා ස්ටීවන් තිරු හරි ඔහුත් කතා කරා මේකට විරුද්ධව Zoom එකෙන් ඇවිල්ලා ඉන්දියානු නීතිඥ සංගමයේ උපසභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂාජන් ඩිවාන් මේ මහත්මයා දවසක් ඇවිල්ලා කතාවක් පවත්වලා ගියා මේකට විරුද්ධව. හරි? එතකොට අලුතෙන් පත් වෙලා ඉන්න නවසීලන්තේ නීතිඥ සංගමයේ සභාපතිතුමා මේකට විරුද්ධව කතා කරලා තියෙනවා. හොංකොං බාර් ඇසෝසියේෂන් එකේ කෙනෙක් කතා කරලා තියෙනවා. ඒකම බාර් ඇසෝසියේෂන් එක ලංකාවේ බාර් ඇසෝසියේෂන් එකෙන් කියන්නේ ලංකාවේ නීතිඥ සංගමයෙන් මේකට සම්පූර්ණයෙන් විරුද්ධව ප්‍රකාශන නිකුත් කරලා තියෙනවා. ඕන් ලියුමක් කියවලා තියෙනවා අධිකරණ ඇමතිතුමාට ආශර් නානායක්කාරට ලියුමක් කියවලා තියෙන උත්තරයක් නැහැ. ඒ යවපු ලියුම අමුණලා තව ලියුමක් කරේ ඒකට උත්තරයක් නැහැ. ඒක උත්තර අමුණලා ඒ දෙකම අමුණලා තව එකක් කරේ ඒකට උත්තරයකුත් නැහැ. දැන් මොකද්ද මේ වෙන්නේ? ඇයි උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්ද මේ තියෙන්නේ? දැන් රැස්වීමක් හරි මූණට මූණ ඉඳගෙන මේ කතා කරලා විසඳන්න ඕන ප්‍රශ්නයක් නේද මේක හරියටම. ඔය නීතිඥ සංගමයක් කියලා කියන්නේ ලංකාවේ නීති ප්‍රජාව නියෝජනය කරන සංගමය. ප්‍රධාන සංගමය. ඒ සංගමයේ හඬට ඇහුම්කන් දෙන්න අධිකරණ ඇමතිවරයාට බැරි නම් හරි? එහෙම නැත්නම් ජනාධිපතිවරයාට ඒක බැරි නම් මම හිතන්නේ ඉතින් ලොකු වරදක් තියෙනවා. ඉතින් ඒවට උත්තරත් නැහැ. ඒකයි මේක කරන්න මේ කමක් නැහැ. මේක මේ ඉන්ඩීසන්ට් හරියකින් කරනවා. what is this indecent හරි කියලා අහන්න වෙනවා. මේගොල්ලන්ම ඉඳලා මේක කරගන්න. ඕගොල්ලෝ කරලා බහැලා යන්න. කමක් නැහැ. ඒක හොඳයි. හරි? ඔය මාස ගාණක් යහට මෙහෙට වර්ක් ලෝඩ් එකේ යහට මෙහෙට වෙන එක ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඉතින් ඒක සරතෙන් සිල්වා මහත්මයාගේ කතාව මම හිතන්නේ දැන් ඉන්නේ සුප්‍රීම කෝර්ට් එකට ලොකුම දෙයක් වෙනවා ඇත්තටම. ඒකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඉතින් තව කතාවක් තියෙනවා මේ දැන් ඔය මේ ජුඩිෂියල් සර්විස් කමිෂන් සර්විස් ඇසෝසියේෂන් එක. ඒ කියන්නේ මේ විනිශ්චයකාරවරුන්ගේ ඇසෝසියේෂන් එකකින් 65 දෙනෙක් විනිශ්චයකාරවරු එකතු වෙලා ඔවුන් රැස්වීමක් තියලා මේ යෝජනාවට විරුද්ධව ඔවුන් ඒකමතිකව ඡන්දයක් තියලා තියෙනවා. ඔවුන්ගේ මේ රැස්වීම තියන්න තිබුණේ කොළඹ දිසාධිකරණේ. ඒකට ඉඩ දීලා නැහැ. මම දන්නේ කවුද ඒකට ඉඩ දුන්නේ නැත්තේ කියලා මම දන්නේ නැහැ. කවුරු හරි ඉඩ දුන්නේ නැත්තම් ඒක වැරදි. ඔවුන් ඒ පාර කඩුවෙල දිස්ත්‍රික් උසාවියට ගිහිල්ලා ඒ රැස්වීම තියලා තියෙනවා එතන. ඒ වගේම ඒක තවත් එකක් දැන් අග්‍රේවිනිශ්චයකාරතුමා පිටරට යනකොට පත් වෙන්න ඕන නේ ඊළඟට සීනියොරිටි එකට ඉන්න විනිශ්චයකාරතුමානේ වැඩ බලන්න. එහෙම නැතුව ඊළඟට 3-4ක් එහාට ගිහිල්ලා මෙතන ඉන්න කෙනා අරගෙන මෙතනට වැඩ කරන්න පත් කළා ගිය කතාව තියෙනවා දෙතුන් සැරයක්. හරි?
නමුත් මම දන්නේ ඒක ජනාධිපතිතුමා කරාද කවුරු කරාද කියලා මම දන්නේ. කවුරු කරත් ওই දෙකම සිල්ලර වැඩ ඇත්තටම. රැස්වීමක් තියන්න තැනක් දෙන්නේ නැති එක. ඒක හරියට පක්ෂවල දෙන්නේ නැහැ නේ ඉස්සර. බයට රැස්වීමක් තියන්න දෙන්නේ නැහැ. හයිඩ් පාක් එකේ දෙන්නේ නැහැ. අරක දෙන්නේ නැහැ. ඔක්කොම ටික බහලා දානවා. මොකද අර විපක්ෂයේ හරි කවුරු හරි රැස්වීම තියලා වැඩිපුර ජනප්‍රියත්වයක් පෙන්වයි කියන බයට කරන්නේ. මේකත් මං හිතන්නේ ඒ වගේ එකක්. අරකත් එහෙමයි මේ පස්වෙනි අරගෙන මෙතෙන්ට පස්වෙනි හරි හතරවෙනි හරි හයවෙනි හරි අරගෙන දාන්නේ දෙවෙනියා ඉඳද්දි. ඒකත් පොඩි කනගාටුවට කාරණයක්. ඇත්තම කියනවනම්. දැන් මේ රජයේ බලයටපත් වුණානේ එක්තරා විදිහක පොරොන්දු ගණනාවක් දීලා. ඒක පොරොන්දුවක් තමයි ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන එක. ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස් කරනවා කියන එක. මිනිස්සු ඡන්දෙ දුන්නේ ඒකට. දැන් ලක්ෂ 65 ලක්ෂයක් හරි 70 ලක්ෂයක් හරි දුන්නනේ මේ ආණ්ඩුවට. මේ ආණ්ඩුව රැවටිලා දින්නේ 65 ලක්ෂයේම Tamanටම හම්බෙච්ච ඡන්ද කියලා. Tamanටම හම්බෙච්ච ඡන්ද නෙමෙයි ඇත්තටම. කලින් ආණ්ඩුවට දක්වපු විරෝධය තමයි තියෙන්නේ. ඒ ඇරෙන්න ඕගලන්ගේ පාක්ෂිකයවත් ඕගලන්ට ඡන්දය දීපු එකලොත් නෙමෙයි එකතුව තියෙන්නේ. එකතුව අර විරෝධ ඡන්දය තමයි. හරි? ප්‍රොටෙස්ට් වෝට් එක තමයි මේ ආවේ මෙතෙන්ට. ඒකම තමයි අනිත් පැත්තට හැරෙන්නේ. ඉතින් කොයි වෙලාවෙ හරි ඒකත් හැරෙන්නේ. නමුත් මේගොල්ලෝ 159 පාර්ලිමේන්තුවට එරියෙත් එහෙම. එතකොට ඒ දුන්නේ ව්‍යවස්ථාව වෙනස් කළා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න මිසක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ කාලය දික් කිරීමට නෙමෙයි. කවුරුත් ඒකට ඡන්දය දීලා නැහැ ජනතාව. ඉතින් ජනතාවගේ වෙන්නේ ජනතාවගේ අයිතිය මේ ඉල්ලීමක් නැහැ මේකට. ඇයි ඒතකොට මේ විදියක් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ව්‍යවස්ථාවක් වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕනේ මැනිෆෙස්ටෝ එකේ දීපු කරුණු කාරණා වලට විතරයි. ඒ කාරණා ඇතුල් කළා ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ඒක හරි. ඒ ඇරෙන්න මේ ඔයගොල්ලන්ගේ මැනිෆෙස්ටෝ එකේ තිබුණාද මෙහෙම කරන්න ඕනේ කියලා. එහෙම තිබුණේ නැහැ. ඉතින් මේකට ජනතාවගේ කතිකාවක් අවශ්‍යයි. මම හිතන විදිහට අර කිව්වත් වගේ ජනමත විචාරණයක් අවශ්‍යයි. මේක තීන්දුව වෙනවා නම් සුප්‍රීම කෝට් එකේ මේක යන්න ඕන ඉස්සරහට කියලා ජනමත විචාරණයක් අවශ්‍යයි. ඉතින් එතකොට එක දෙයක් තියෙනවා. මේ දීර්ඝ කිරීම පිටිපස දේශපාලන අභිලාෂයන් තියෙන්න පුළුවන්. මොකද සමහර දේශපාලන කඳවුරවල අය මේ වෙලාවේ උසාවි ගානේ රස්තියාදු වෙනවා ඔවුන්ගේ නඩුවලට. ඒ නඩු ඔවුන්ට විරුද්ධව තීරණයක් ආවොත් ඔවුන්ට යන්න පුළුවන් ඇපැල් උසාවියට හයි කෝට් එකෙන්. ඇපැල් උසාවියෙන් යන්න පුළුවන් සුප්‍රීම කෝට් එකට. නමුත් මේ ආණ්ඩුවට පක්ෂපාත භාවයක් දක්වන්න එහෙම නැත්නම් පක්ෂපාත භාවයක් දැක්වීමේ අරමුණු දෙසා ආණ්ඩුව විසින් මේක දික් කිරීමේ කාර්යයක යෙදෙනවා නම් මම දන්නේ දේශපාලකයන්ට වැරදි කරුවන් වුණොත් මොනවා වෙයිද කියන එක. මෙතනත් නෑ අතනත් නෑ අතනත් නැති වෙනවා. එතනයි වෙන්නේ. ඉතින් ඒ කියන්නේ සර්වසාධාරණ නීතිය හරියට ක්‍රියාත්මක වෙන තියෙන තත්ත්වයේ පිළිබඳ සැකයක් ඇති වෙනවා. වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. එහෙම සැකයක් ඇති වෙනවා. සාධාරණ මිනිස්සුන්ට මමත් නීතිඥයෙක් කියන මට පුළුවන් මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් මට පුළුවන් ඒක ගැන කතා කරන්න. හරි? එහෙම නිසා. දැන් එතකොට ඉතින් ඒගොල්ලන්ට දැන් ඔතෙන්දි තව එකක් මතක් වෙනවා. ජයාජාන මහත්තයා ගෙනාව නිවිල් සමරකෝන් මහත්මයාව අග්‍රනිෂ්කාරතුමා කළා. මොකද එයාට ඕන ටික කරගන්න. එයාගේ යාළුවනේ කරයි. නමුත් ඔහු ඒක කරේ නෑ. ඔහු නීතිය ආධිපත්‍යය හරියටම තියෙන්න නිසියාකාරව තම දූරේ කාර්යයන් හරියට ඉෂ්ට කරපු අග්‍රනිෂ්කාරතුමෙක් නිවිල් සමරකෝන් මහත්මයා. බැරිම තැන JR මේ හොඳ මෙයාළුවා ඉම්පීච් කරන්න. මේ නිර්පාහරින්න මොකද පාර්ලිමේන්තු මේ ස්ථීරත්වයක් හැබැයි මේ නිර්වාහනින් ඒකට ගෙනල්ලා කෙටු සකස් කරලා තිබුණා. ඒ අතරතුරේම ඕස්ට්‍රේලියාවට ගිහලා ඇවිල්ලා රැකියාවෙන් ඉවත් වෙලා ගියා. විශ්‍රාම අරන් ගියා යන්න. ආපහු ඉම්පීච්මන්ට් එක ආවෙත් නැහැ. නමුත් මේ අවුරුදු දෙකක් තියෙනවනේ දැන් අග්‍රනිෂ්කාරතුමාට. දැන් මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නම් අග්‍රනිෂ්කාරතුමාගෙන් වැඩ ගන්න මේ අවුරුදු දෙක ඇතුළතේ. ඒක නම් පොඩ්ඩක් කල්පනා කරන්න නිවිල් සමරකෝන් මහත්තයා ආදර්ශයට ගන්නත් ඉඩ තියෙනවා ඉන්න සුප්‍රීම කෝට් එකේ ජජස්ලා සමහර විට. හරි ඔය හිතන දේවල් නොවෙන්නත් ඉඩ තියෙනවා. එහෙම එකකුත් තියෙනවා මම හිතන විදියට. ඉතින් මට මතක් වුණා මේ මොහිදින් බෙක් මහත්මයාගේ සින්දුවක් තියෙනවා ගෝර විසැතිනයි පොළගුන්වන් මිනිසුන් මිතුරු වෙසින්නේ නම්
එම විට පවසනු මුවින් ඔබේ බුද්ධන් සරණන් ගත්තා. මේ මිතුරු වෙසින් එන මොකක්ද කියලා කියන්න කවුරුත් දන්නේ නැහැ අතරම. හරි? ඔය ඉන්න අයට තියෙන දේ දෙවි පීඨය බුද්ධ සරණයි කියලා විතරයි අපිට කියන්න තියෙන්නේ. දේශපාලකයෝ හිරියට යන්න බලාගෙන ඉන්නවනේ. බලාගෙන ඉන්නේ නැහැ. යන්න සිද්ධ වුණා. නමුත් එක දෙයක් මට හිතෙනවා කියන්න. රජයට මේ වෙලාවේ අර මං කලින් කියපු ලැටින් ෆ්‍රේස් එකක් තමයි මට මේකත් වැරදුනොත් එහෙම අර ඩාඩිස්කේ වගේ මට කියන්න වෙන්නේ ලැටින් ඒවා අපි ලෝකලජි ඉන්න කාලේ ඉගෙන ගත්තේ මේ දැන් ඒවා මතකත් නැහැ නමුත් එහිම මතක් වෙනවා ඒක තියෙනවා වොලන්ටරි නොන් ෆිට් ඉන්ජුරියා කියලා එකක්. ඒ කියන්නේ ස්වේච්ඡාහානීය පීඩාවක් නෙමෙයි කියන එක. හරි? දැන් මේ ආණ්ඩුව මේ ස්වේච්ඡාවෙන් Tamanට කරගන්න යන හානිය මේක ජාත්‍යන්තර වශයෙන් උත් බලපාන්න පුළුවන්. එහෙම කරගත්තාම මේ ආණ්ඩුව නිකන් ඒකාධිපති ආණ්ඩුවක් වගේ හැරෙන්න වෙන රටවල් හිතන්න ඉඩ තියෙනවා. කියන්නේ මේ ආණ්ඩුවේ අභිමතාර්ථයන් මුදුන් පමුණවා ගන්න මේ විදිහේ දෙයක් කරනවා කියලා ඒගොල්ලෝ හිතන්න ඉඩ තියෙනවා. හරි? එතකොට ඒ කියන්නේ මේ ආණ්ඩුව ස්වේච්ඡාවෙන්ම තමයි මෙතෙන්ට වැටෙන්නේ. අර ඕගොල්ලන්ට ඡන්ද නොදුන්නු නමුත් අර අනිත් අයට විරුද්ධව ඡන්ද දුන්නු අය ඉන්නවනේ ඕගොල්ලන්ට. ඒ ඡන්දේ ඕගොල්ලන්ට දුන්නා නෙමෙයි. අරගොල්ලන්ට විරුද්ධව ඡන්දෙ දුන්නේ. ඒ ඡන්දේ අනිත් පැත්තට හැරෙන්නත් එහෙමම කාලයක් යන්නේ නැහැ. එහෙම තමයි අපිට තියෙන එකට. එතකොට තමන් කරපු වැඩි තමන් අතේමයි. එයා වැරදි හැටියට සැලකෙන්නේ නැහැ. වොලන්ටරි නොන් ෆිට් ඉන්ජුරියා ස්වේච්ඡාහානීය පීඩාවක් නෙමෙයි. ඉතින් අපි නැවත හමු වෙමු. ස්තුතියි.